ඔයා කවදා හරි හිතලා තියෙනවාද? ඔයා Google Photos වලට OneDrive වලට දාන පින්තූර ෆයිල්ස් ඇත්තටම යන්නේ කොහාටද කියලා. ක්ලවුඩ් වලාකුළු කිව්වාම මේවා අහසේ තියෙන වලාකුළු වලද ස්ටෝර් වෙන්නේ. අද Nexora Lab වීඩියෝ එකෙන් අපි ක්ලවුඩ් ස්ටෝරේජ් කියන සංකීර්ණ තාක්ෂණය ඉතාම සරලව තේරුම් ගනිමු. ඇත්තටම ක්ලවුඩ් කියන එක අහසේ තියෙන දෙයක් නෙමෙයි. ඒක හරියට ලෝකයේ කොහේ හරි තියෙන ඉතාම බලගතු විශාල පරිගණක සර්වර්ස් එකතුවක් වගේ. ඔයා Google Photos වලට පින්තූරයක් අප්ලෝඩ් කරනකොට ඒ පින්තූරය අන්තර්ජාලය හරහා ගිහින් ඒ බලගතු පරිගණකයක සර්වර් ස්ටෝර් වෙනවා. මේ සර්වර්ස් තියෙනනේ ඩේටා සෙන්ටර්ස් කියලා හඳුන්වන විශේෂිතව නිර්මාණය කළ ගොඩනැගිලි ඇතුලේ. මේ ඩේටා සෙන්ටර්ස් වලට ඉතාම වේගවත් අන්තර්ජාල පහසුකම් සහ ආරක්ෂක විධිවිධාන තියෙනවා. Cloud storage කියන එක තවත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් කියන්නම්. ඔයා පෙන් ඩ්‍රයිව් එකක් ෆයිල්ස් දානකොට ඒක ඔයාගේ අතේ තියෙනවා. Cloud storage කියන්නේ හරියට අන්තර්ජාලයේ තියෙන. ඔයාට ඕනම වෙලාවක ඔයාට ඕනම තැනක ඉඳලා ඇක්සස් කරන්න පුළුවන් පෙන් ඩ්‍රයිව් එකක් වගේ දෙයක්. ඔයාගේ ෆෝන් එක නැති වුණත් ක්ලවුඩ් එකේ තියෙන ඩේටා ටික ඔයාට ආරක්ෂිතව ලබා ගන්න පුළුවන්. Google Photos, OneDrive, Google Drive, Dropbox වගේ සේවාවන් තමයි අපි එදිනෙදා පාවිච්චි කරන ක්ලවුඩ් ස්ටෝරේජ් උදාහරණ. ඇත්තටම ක්ලවුඩ් ස්ටෝරේජ් වල තියෙන ප්‍රධානම වාසිය Remote access and data backup පැහැදිලි කරනවා. ඉතින් ක්ලවුඩ් ස්ටෝරේජ් කියන්නේ අහසේ වලාකුළු නෙමෙයි. ඒක අන්තර්ජාලය හරහා ක්‍රියා කරන බලගතු පද්ධතියක්. මේ සර්වර්ස් තියෙන්නේ ඩේටා සෙන්ටර්ස් කියලා හඳුන්වන විශේෂිතව නිර්මාණය කළ ගොඩනැගිලි ඇතුලේ. මේ ඩේටා සෙන්ටර්ස් වලට ඉතාම වේගවත් අන්තර්ජාල පහසුකම් සහ ආරක්ෂක විධිවිධාන තියෙනවා. ඔයාගේ ෆයිල් ස්ටෝර් වෙන්නේ ලෝකයේ කොහේ හරි තියෙන බලගතු සර්වර්ස් කිහිපයක්. ඒ නිසා එක සර්වර් එකක් වැඩ නොකලත් ඔයාගේ ෆයිල්ස් ආරක්ෂිතව තියෙනවා. ඉතින් මේ වගේ තවත් තාක්ෂණික සංකල්ප සරලව දැනගන්න Nexora Lab channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා යාළුවන්ටත් share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.